ඔන්න ළමයි තවත් සුන්දර සති අන්තයක මිනි ව්ලොග් එකකින් මම පැමිණියා. මොකද කියන්නේ ඔයගොල්ලෝ? දිගටම මිනි ව්ලොග්ස් දෙන්නද නැත්නම් ඔයගොල්ලෝ කැමති දිග වීඩියෝස් වලටද? කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. හැමදාම වෙලාවට වැඩ කරන ළමයා අද ටිකක් පරක්කුයි. ඇත්තටම කිව්වොත් මම අද ගෙදරින් පිටත් වුණේ කිව්ව වෙලාවත් පහු වෙලා. ඉතින් ඔන්න අද යන්නේ අපේ යාළුවෙගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න. ඔන්න එනවා ඉතින් අපේ ගෑන්සි එකෙක්. අනේ ඉතින් මං පරක්කුයි කියලා හිතන් ගියාට බැලින්නම් ඉතින් මං තමයි අදත් මුලින්ම ගිහින් තියෙන්නේ. ඔන්න ඉතින් එකෙක් ආවා. ඔන්න ඊළඟ එකා එනවා. ඇත්තටම කිව්වොත් අපේ යාළුවට සර්ප්‍රයිස් බර්ත්ඩේ ගිෆ්ට් එකක් රෙඩි කරන්න තමයි අපි ලාස්ට් මිනිට් මේ විදිහට කේස් ඕන් එකට සෙට් උනේ. අපි ඉතින් අපේ යාළුවෝ චුට්ටක් නොමග යවලා කලින් කේස් ඕන් එකට සෙට් වෙලා තමයි මේ තෑග්ග ලෑස්ති කරන්න හැදෙන්නේ. මොකද මේක හෑන්ඩ් මේඩ් එකක්. මේකට අලවන ෆොටෝ එක ගේන එක තාම ඇවිල්ලා නැහැ. ඒත් ඉතින් අපි තියෙන ඒ වෙයින් වැඩේ පටන් ගමු කියලා වැඩේ පටන් ගත්තා. අනිත් එකත් සම්ප්‍රාප්ත වුණාට පස්සේ දෙන්නෙක්ට ගිහින් මල් එකක් අරන් එන්න කිව්වා. එතකන් හෙෂි මායි මේක පටන් ගත්තා. ගොඩ වෙලාවක් ඉන්න වෙලාවක් නෑ. අපිට හරියටම පැය භාගයේ තිබ්බේ. වැඩේ ඉවර කළා. සුටුස් ගාලා නැග්ග මම බස් එකට. අපි 4 දෙනා වෙන වෙනම තමයි ගියේ. මොකද නැත්තම් අරයට සැක හිතෙනවනේ. ඔන්න එනවා අපේ බර්ත්ඩේ ගර්ල්. හරි කොළ පාටයක් දැන් ඉන්න එකාගේ තමයි අද බර්ත්ඩේ. අරහා පැත්තෙන් ඉන්නේ යාගේ නංගි. ඔන්න ඉතින් ලැජ්ජාවෙන් ඇඹරි ඉඳලා අපි ඉතින් ගියා 101 නැගලා CCC එක ළඟට. ගෙනාපු මල් කලඹ දීලා හැමෝම ගානේ දැන් ලබා දෙන හාදුව. ඇත්තටම ඉතින් මල් කලඹත් අපි පස්සේ දෙන්න හංගන් යනවා කියලා තමයි හිතන් හිටියේ. කොහෙද ඉතින් ඒකට හරියන විදිය ලොකු බෑගයක් තිබුණ නැති හින්දා අපි ඒ වෙලෙම ඉතින් ඒක දුන්නා. ඔන්න ඉතින් අපි කට්ටියම ගංගාරාමයට යන් කියලා කතා වුණා. මොකද මේ ගැන්සිය දැන් තව එකෙක් අඩුයි. ඌ එන්න දවල් වෙනවා කිව්ව හින්දා අපි ඉතින් චුට්ටක් ඇවිදින්න කල්පනා කරා. ඔන්න ඉතින් අපි කට්ටිය දැන් ගංගාරාමයට තමයි යන්නේ. අපි එතෙන්ට යද්දි හරියටම 12ට විතර වුණා. ඔන්න ඉතින් ඉබාගාතේ ඇවිදින මීහරක් වගේ අපි ඉතින් හිමීට ගියා. මොකද ඕනෝටත් වඩා අපිට වෙලාව තියෙනවා. ඊට පස්සේ ඉතින් තමයි අපේ ෆොටෝ ෂූට් එක ආරම්භෙන්නේ. දන්නවනේ ඉතින් හැමදාම වගේ ගැලරිය පිරෙන්නම අපේ උන් ෆොටෝස් ගහනවා. එක විදිහට. අනිත් උන් ගැන කියුවට ඉතින් මමත් එච්චරම තමයි. මොකද කියන්නේ ඔයාලගේත් ගෲප් වල මෙහෙම ෆොටෝ ගහන පිස්සෝ ඉන්නවද නැත්නම් ෆොටෝ ගහන අකමැති උන් ඉන්නවද කියලා කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. ඔන්න ඉතින් මේ මොහොත වන විට නම් මගේ කුසගින්න ටික පැමිණෙමින් තමා තිබුණේ. ඔන්න ඉතින් අපි CCC එකට ගියා. අපි ඉතින් ඊට පස්සේ ටිකක් ඒකේ ඇවිදලා උඩ ඉඳන් පල්ලෙහාටයි පල්ලෙහා ඉඳන් උඩටයි ගිහින් කමු කියලා කතා වුණා. අද ළමයි ඉතින් කෑමක් තමා තියෙන්නේ. බර්ත්ඩේ ගර්ල් ඉතින් අපිට අද ට්‍රීට් දෙනවනේ. එයා අරන් දෙන දෙයක් කාලා බීලා තමයි ඉතින් අපිට එන්න තියෙන්නේ. ඔය ඉතින් මගේ පොඩි විකාර වැඩ ටිකක්. ඔන්න ඉතින් gift unwrap කරන වෙලාව. මේ ඉතින් එක එක්කෙනා දුන්න gift දැන් කඩලා බලනවා. අපි කැමත් ඕඩර් කරලා තිබ්බේ. හැබැයි ඊට කලින් අපි හිතුවා තෑගි ටික කඩලා බලමු කියලා. බලන්නකෝ ලස්සන ෆොටෝ ෆ්‍රේම් එකක් දුන්නා ඒෂියාට. මේ ඔබට පෙනින්නේ නැවතත් ඇය ලැජ්ජාවෙන් සිටින මොහොතක්. හැමෝම තමයි ඉතින්. බර්ත්ඩේ එකට gift දුන්නම ඉතින් චුට්ටක් ලැජ්ජාවෙන් ඇඹරෙනවනේ. අපිත් ඉතින් මේ පැත්තේ දැන් ඒ කෝලන් ටික බලාගෙන හිටියා. හරි එහෙනම් දැන් කන්න යමුකෝ. මේ තියෙන්නේ අපි ඕඩර් කරපුවා. හරිම රසයි ඇත්තටම. හැබැයි අර නාසි ගුරානි කියන චුට්ටක් ලුණු වැඩි. අනිත් එක නම් ඉතින් හොඳයි. ඊට පස්සේ ඉතින් අපේ දෙන්නෙක්ට ඔන්න කොෆි එකක් ගන්න ඕනි කියලා එතෙන්ට ගියා. එතෙන්ට ගිහිල්ලා ඉතින් එතනත් ෆොටෝ. ඊට පස්සේ ඉතින් අපි කට්ටියම ටුක් එකක නැගලා අපි ගියා විහාර මහදේවී පාක් එකට. එකෙක් ආවේ විහාර මහදේවී පාක් එකට යන වෙලාවෙම තමයි. ඔන්න ඉතින් 3 දෙනෙක් ඊට පස්සේ ගියා බෝට් රයිඩ් එකක්. අනිත් ඒ උන් ඉතින් ගියේ නෑ. උන් දෙන්න එකකින් වෙනම ජොලියක් ගත්ත කියලා ඕගොල්ලන්ට පේනවනේ. එතන විනාඩි 20ක් උන් ඉන්නකන් අපි ඉතින් ඔහේ උඩ බලන් හිටියා. අපි ඉතින් හවස් වෙනකන් සෙල්ලම් කළා තමයි ගෙදර ආවේ. ඉතින් ඔයාලට තවත් අපි මේ වගේ ඉබාගාතේ ඇවිදින මිනි vlogs ඕනි නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න. තවත් දිග vlog එකක් ඇත්තටම ගේනවා හොඳේ. මේක නම් බොරු ප්‍රොමිස් එකක් නෙමෙයි. ගිහින් එන්න. බයි. අද මිනි vlog එක අවසానයි. තවත් මිනි vlog එකකින් හම් වෙනකන් පරිස්සමින් ඉන්න. බයි කියන්න ළමයි. බයි කියන්න. බයි